ලංකාවේ ලස්සනම කැම්පස් එක මොකක්ද? සතුරේ හැම දෙයක්ම සංස්කෘතිය හැම දෙයක්ම අපිට දැනගන්න බෑ. ඒක මම ඔයාලට පෙන්නන්න මම දැනගත්ත මට යාළුවෝ කියලා තියෙන පේරාදෙණි දින මුදුමහද පේරාදෙණි ලංකාවත් එක්ක. කැම්පස් එකට එන්ට්‍රන්ස් එද්දිම එක සුදු මහතෙන් එකක් තියෙනවා. ඒ තමයි ග්‍රවුන්ඩ් එක. ඔයාලට පේනද ග්‍රවුන්ඩ් එකේ මැද මේ ට්‍රැක් එකක් තියෙනවා කළු පාටින්. ඒ ට්‍රැක් එක හදලා තියෙන්නේ ගල් අඟුරු වලින්. ලංකාවේ තියෙන එකම ගල් අඟුරු වලින් හදපු ට්‍රැක් එක තියෙන්නේ පේරාදෙණි විශ්වවිද්‍යාලේ. ඔයාලට පේන තියා පිටිපස්සේ පේරාදෙණි ග්‍රවුන්ඩ් එක මැද තියෙන ට්‍රැක් එක කළු පාට. ඒක තමයි ලංකාවේ පළවෙනි සහ ලංකාවේ තියෙන එකම ගල් අඟුරු ට්‍රැක් එක. එහෙනම් අපි යමු ඇතුළට. මුලින්ම අපිට හම්බ වෙනවා ශාස්ත්‍ර පීඨය. ඉතින් මේ ශාස්ත්‍ර පීඨය පහු කරගෙන අපි කැම්පස් එක ඇතුළට යනකොට අපිට බලා ගන්න පුළුවන් පීඨ 11ක්. 1942 වර්ෂයේ ආරම්භ කරලා තියෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දකුණු ආසියාවේ සුන්දරම සරසවිය විදියට හඳුර ගන්න පුළුවන්. දැනගන්න කැමති ඇති නේද මෙච්චර ලස්සන කැම්පස් එකක් හැදුනේ කොහොමද? කවුද ඒකට මූලිකත්වය ගත්තේ කියලා. මෙන්න මේ පිළිරුවේ ඉන්නේ අන්නේ මේ පේරාදෙණිය කැම්පස් එකේ ෆවුන්ඩර් සර් අයිවර් ජෙනින්ග්ස්. එතුමා තමයි පළවෙනි වයිස් චාන්සලර් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආරම්භක. 1942 තමයි ආරම්භ කරලා තියෙන්නේ. ඊට පස්සේ තුන් පාරකට මේකේ නම වෙනස් වෙලා තියෙනවා. සිලෝන් යුනිවර්සිටි, පේරාදෙණිය යුනිවර්සිටි ඔෆ් ශ්‍රී ලංකා and පේරාදෙණිය යුනිවර්සිටි කියලා විවිධ අවුරුදු වලදී නම වෙනස් වෙලා දැන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය කියලා අපිට තියෙන ලස්සනම විශ්වවිද්‍යාලය තමයි රාජ්‍ය මෙන්න මෙතුමාගේ මූලිකත්වය. ඒ නිසා අපි කියන්නේ founder of පේරාදෙණිය යුනිවර්සිටි සර් අයිවර් ජෙනින්ග්ස්.
තියෙන තවත් පුදුමයක් තමයි භූගත රැහන් පද්ධතියකින් නිර්මාණය කරලා තියෙන මෙන්න මේ අලංකාර වීදි ලාම්පු. ඔයාලට ජීවිතේ දකින්න ආසම දර්ශනයක් වෙන්න යන්නේ මොන බලන්න. මේ තමයි පේරාදෙණියේ තියෙන තවත් සුවිශේෂීම පුදුම හතෙන් එකක්. මේ තමයි එදිරිවීර සරච්චන්ද්‍ර එලිමහන් රංගපීඨය. එහෙම නැත්නම් පේරාදෙණියේ වල. පේරාදෙණියේ වලේ විශේෂත්වය තමයි ඉදිරිපත් කිරීමක් වේදිකාවේ කරන වෙලාවට මේ ඕනම තැනක ඉන්න කෙනෙක්ට අඩුවක් නැතුව ඒ ශබ්දය ඇහෙනවලු. ඒ වගේම තමයි අඩුවක් නැතුව ඒ දර්ශනය බලා ගන්න පුළුවන්ලු. අන්න ඒ සුවිශේෂීතාවය නිසා මේක පේරාදෙණියේ තියෙන තවත් එක පුදුමයක් විදියට සැලකෙනවා. මේ තමයි පේරාදෙණියේ තවත් පුදුම හතෙන් එකක්. මේ තමයි සෙනට් බිල්ඩින් එක. ඔයාලට පේනද මේ කළුගල් කොළම් උඩ තමයි බිල්ඩින් එක තියෙන්නේ. ඔයාලට හිතෙන්නේ නැද්ද මෙතන මේ ෆ්ලෝ එකක් නැතුව ඇයි මේ කොළම්ස් දාලා මෙතනින් උඩට මේ බිල්ඩින් එක හදලා තියෙන්නේ කියලා. ඒකට හේතුවක් තියෙනවා. ඒකත් තවත් එක්තරා පුදුමයක් මෙහි තියෙන. ඒකට හේතුව තමයි මෙතන මේ කන්දක් මුදුනේ තියෙන්නේ. මේ පැත්තේ මහවැලි ගඟ. මේ පැත්තේ පිටිපස්සෙන් තියෙන්නේ හන්තාන කඳුවැටිය. ඉතින් මේ හන්තාන කඳුවැටියයි ගඟයි හරහා මෙතන හුලං කපොල්ලක් තමයි තිබිලා තියෙන්නේ. ඉතින් මේ හුලං කපොල්ල බිල්ඩින් එක නිසා කවර් වුණොත් මෙහි වැස්සට බාධා වෙනවා. අන්නේ වැසි චක්‍රයේ බාධාව නොවෙන්න මේ හුලං මෙතන හරහා හුලං ගමන් කරන්න පුළුවන් විදිහට තමයි මෙතන කොළම් ටික උස්සලා එතනින් උඩට බිල්ඩින් එක හදලා තියෙන්නේ. ඒකත් පේරාදෙණියේ තියෙන තවත් සෙනට් බිල්ඩින් එක. පේරාදෙණියේ තියෙන තවත් පුදුමයක්. ඒක තමයි මේ සෙනට් බිල්ඩින් එක. මම දැන් ඉන්නේ පේරාදෙණියේ. ඔයාලට පිටිපස්සෙන් පේන කඳු පන්තිය ඔය. ඒ තමයි හන්තාන. තව දෙයක් මෙතන ඔයාලා දැකලා ඇති පේරාදෙණියේ ග්‍රැජුවේෂන් එක දවසට ලස්සන මල් වැටිච්ච පාරක් දිගේ ග්‍රැජුවේට් වෙන ළමයි ටික එනවා ලස්සන පෙරහැරකින්. මේ පාර තමයි මෙන්න මේ පැත්තේ තියෙන්නේ. මේ පාර දිගට පහළ ඉඳලා කන්ද උඩට එනවා මේක සෙනට් බිල්ඩින් එක ළඟ. ඒ තමයි පේරාදෙණියේ තියෙන තවත් ලස්සනම තැනක්. ඉතින් ඔයාලට පෙන්වන්න යන්නේ තවත් පුදුමයක්. ඇයි ඒකට පුදුම කියන්නේ? බලන්න. මේ තමයි පේරාදෙණියේ තියෙන අක්බර් පාලම. මේක පාලමක් කියලා නිකම්ම පාලමක් නෙවෙයි. මේකට පුදුමයක් කියන්නේ. මම ඒක පෙන්නන්නම්. ඔයාලට වෙනදි මෙන්න මෙතන ජොයින්ට් එකක් තියෙනවා. ඔය ජොයින්ට් එක සෙට් වෙලා නැහැ. මේ පියර් එකට මුඩු තියෙන ට්‍රස් එක ජොයින් වෙලා නැහැ. ඒක ෆ්‍රී තියෙනවා. ඒක තමයි මේකේ තියෙන පුදුම. ඒත් පාලම තියෙන ශක්තිය. තවත් පුදුමයක් තමයි මේ පිටිපස්සේ තියෙන ගහ. මේක මෙහෙම තිබ්බට මේකට කියන්නේ හිස් ගහ කියලා. ඒ කියන්නේ මේ ගහේ මේ
අතු තියෙන වටේට බෙදලා පොඩියට මේ වැඩි ඔසනකි මේ අතු වල වාඩි වෙලා මෙතන කපල් ඉන්නවලු. හතට එයාලව පේන්නේ නැල්ලු. පිටින් බලන කෙනෙක්ට ඒ කපල් හතම එකවර පේනවලු. අන්න ඒ නිසා මේ ගහට කියනවා හිස් ගහ කියලා. මේ අර කපල් ඉන්න නිසා තමයි හිස් ගහ කියන්නේ. මේ කඩලාන ශාකයක් කියලා තමයි දැනගන්න ලැබුණේ. මේකත් තේරාදිරිදී ලස්සනම සුන්දර තැනක්. මේ ගස්වල මල් පිපෙන කාලෙට විවිධ පාටින් ලස්සන මල් පිපිලා මේ හරිය යන්න බැරි තරම් මම වීඩියෝ වල දැකලා තියෙනවා, ෆොටෝ වල දැකලා තියෙනවා. මාරව ලස්සන තමයි තේරාදිරිදී තියෙන තවත් පුදුමයක්. ඒක තමයි හිස් ගහ. අපි යන් එන ඊළඟට අක්බාර් පාලම බලන්න. බාර් පාලම නිර්මාණය කරලා තියෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දෙසට. ඉංජිනේරු පීඨයත් විශ්වවිද්‍යාලයත් අතර ගලා බසින මහවැලි ගඟට ඉහළින් තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. එහෙනම් අපිට යන්න අවසරයි අක්බාර් පාලමෙන්. දැන් අපි කැම්පස් එකේ තියෙන පුදුම 7න් 5ක් වෙනවා. තව දෙකක් තියෙනවා. මේ දෙකත් මම පෙන්නන්නම්. එහෙනම් අපි යනවා අක්බාර් පාලමෙන් ආයේ ඉස්ගහ පැත්තට. එතනින් එහාට තියෙනවා තවත් පුදුම දෙකක් සහ පේරාදෙණියේ ලස්සන තැන් ටිකක් පෙන්නන්න බලන්න වීඩියෝ එක දිගට. සුන්දර පේරාදෙණියේ 7 වෙනි පුදුමය තමයි මේ. ඒ තමයි ඉංජිනේරු පීඨයේ ගෘහ නිර්මාණ ශිල්පය. මේ සුවිශේෂී ගෘහ නිර්මාණ ශිල්පය අතරින් තවත් විශේෂ තැනක් තමයි මෙන්න මේ කොරිඩෝ එක. මේ කොරිඩෝ එකේ ගමන් කරන කෙනෙකුට එහා කෙළවරේ ඉන්න කෙනා ළඟට යනකම් අඳුන ගන්න බැරිලු. අන්න ඒ නිසා මේ ගෘහ නිර්මාණ ශිල්පය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුදුමයක් විදියට සැලකනවා. කාලෙට කොච්චර ලස්සනද මෙතන. මේ ඔයාලට මතක ඇති ඩිස්ට්‍රික්ට් යනකොට මෙතන පාර දිගේ ගෝලිමට යනවා. අපි ගියා ඒ වගේ දැන් අවුරුදු දෙකකට කලින්. එතකොටත් මාත් ඉන්නේ නැහැ. මාත් වෙන කාලෙට පුළුවන් දෙන්න වීඩියෝ එකක් දාගෙන යන්න. එහෙනම් යන්න ආසාවෙන් ඉන්න ඔයාට යන්න වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරගෙන අපේ වීඩියෝ එක ඉවර කරලා අපි ආයෙත් යනවා යාපනයට. යන්න බෑ. අපි යන්න පේරාදෙණිය.